ලංකාවේ පාරවල් වල අදටත් රජ කරන සද්ද ඇහුනම කොල්ලොන්ගේ හිරිගඩු පිපෙන යකඩ යකා. ඒ තමයි අසමසම Honda CD200 Roadmaster. 1980 දශකයේ ලංකාවට ආපු මේ බයික් එක නිකන් යතුරු පැදියක් නෙවෙයි. මේක අපේ රටේ බයික් කලාවේ හැරවුම් ලක්ෂයක්. Roadmaster කියන නම මේකට නිකම්ම වැටුණු එකක් නෙවෙයි. එදා පාරේ තිබුණු අනිත් බයික් වලට වඩා මේකේ තිබුණු ගාම්භීර පෙනුම, ලොකු ටැංකිය සහ බරපතලකම නිසා මේක ඇත්තටම පාරේ රජෙක් වුණා. පරම්පරා ගානක් අතින් අතට ගියත් අදටත් මේ බයික් එකක් පාරේ යද්දි කවුරුත් හැරිලා බලන්නේ ඒකයි. අපි මේකේ තාක්ෂණ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මේකේ තියෙන්නේ 194cc 4-stroke air-cooled OHC parallel twin engine එකක්. සරලවම කිව්වොත් මේක සිලින්ඩර් දෙකේ එන්ජින් එකක්. මේකින් අශ්ව බල 16.5ක උපරිම බලයක් නිපදවනවා. CD200 එකේ තියෙන සුවිශේෂීම දේ තමයි මේකේ twin exhaust එක. ඒ කියන්නේ silencer දෙක. මේ නිසා එන beat එක වෙන කිසිම බයික් එකකින් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ කාලේ ආපු ගොඩාක් බයික් 6V වුණත් මේක ආවේ 12V electrical system එකක් එක්ක. ඒක ඒ කාලේ හැටියක ලොකු වාසියක් වුණා වගේම අදටත් මේක ඉලෙක්ට්‍රික් වණ කරගන්න ඒක හරිම පහසුයි. පැදවීමේ පහසුව ගැන කතා කළොත් මේක ලංකාවේ දිගු ගමන් යන්න කියාපු බයික් එකක්. පවුලේ 3 දෙනෙක්ට උනත් යන්න පුරුවන් තරම් ලොකු සුව පහසු ෆ්ලැට් සීට් එකක් මේකේ තියෙනවා. ඉස්සරහට ටෙලිස්කෝපික් සස්පෙන්ෂන් සහ පිටිපස්සට ඩියුවල් ෂොක් ඇබ්සෝබර්ස් එන නිසා ලංකාවේ වලවල් තියෙන පාරවල් වලට මේක සුපිරියටම ඔරොත්තු දෙනවා. හැබැයි මතක තියාගන්න විශේෂ දෙයක් තියෙනවා. මේකේ ඉස්සරහටයි පිටිපස්සටයි දෙකටම එන්නේ ඩ්‍රම් බ්‍රේක්ස්. ඒ නිසා මේකේ තියෙන බරත් එක්ක ලොකු ස්පීඩ් එකක යද්දී බ්‍රේක් ගැන නම් ටිකක් පරිස්සම් වෙන්නම ඕනේ. දශක 4ක් පරණ වුණත් මේකේ අමතර කොටස් අදටත් ලංකාවේ ඕනම තැනකින් හොයාගන්න පුළුවන්. එන්ජිම සරල නිසා ලංකාවේ ඕනම බාස් කෙනෙක්ට මේක හදන්න පුළුවන්. අද වෙනකොට තරුණින් අතර මේක ආයමත් ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා. ගොඩක් අය මේක ඔරිජිනල් තියාගන්නවා වගේම තවත් අය මේක කපා කොටාගෙන සුපිරි බොබ බයික් විදිහට මොඩිෆයි කරනවා. අද වෙළඳපොලේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන Roadmaster එකක් ලක්ෂ 3 ඉඳන් ලක්ෂ 7ක් 8ක් දක්වා වුණත් මිල වෙන්න පුළුවන්. ඉතින් යතුරු පැදි රෝකයේ මේ නොනැසෙන වීරයා ගැන ඔයාගේ අදහස මොකද්ද? ඔයා කැමති මේක ඔරිජිනල් පදින්නද නැත්නම් බොබ එකක් විදිහට මොඩිෆයි කරලා පදින්නද? ඔයාගේ Roadmaster අත්දැකීම් ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊළඟට අපි කතා කරන්න ඕන මොන බයික් එක ගැනද කියලාත් කියන්න. වීඩියෝ එක සෙට් වුණා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපිව ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.